ගෙනාගත්තනේ බෞද්ධ පොත්පත්. හරි. ඊට පස්සේ ආයි කොහෙන්ද ගෙන්නගත්තේ? ලංකාවෙනුත් ගෙන්නගත්තා. දැන් මේ ගෙන්නගත්තු ත්‍රිපිටක පොත්පත් සංසන්දනය කරලා බලලා නියම තේරවාදී බුද්ධ ධර්මය මොකක්ද කියලා පැහැදිලි කරගත්ත. අන්න ඒකෙන් තමයි අනුරුද්ධ රජතුමා ඊටාම වටිනා සේවයක් කරයි කියලා කියන්නේ. හේතුව මියන්මාරයේ තිබුණ ඒ තෙටාන රාජ්‍යයේ පොත්පත් ගෙන්න ගත්තා. ඊට පස්සේ ලංකාවේ විජයබා රජතුමාගෙන් මේ තිබුණු පොත්පත් ගෙන්න ගත්තා. දැන් මේ දෙකොටස සංසන්දනය කරලා බලලා નિયમિત බුද්ධ වචනය මොකක්ද කියලා මේ පැහැදිලි කරගත්තා කියන එකයි කියන්නේ. අන්න ඒකයි තමයි අනුරුද්ධ රජතුමා මේ දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන බුරුමේ බුදුදහම උදෙසා අනවරත හේවත් අනුරුද්ධ රජතුමාගෙන් සැලසුණු සේවය හෙළි කරන්න. මොකද්ද සැලසුණු සේවය කියන්න මම බලන්න මොකද්ද සැලසුණු සේවය? පළවෙනි එක බුදුදහම රාජ්‍යාගම කරා. හරි. තව ඉතින් බෙහෙර විහාරය මේ කරන්නේ නැති. හරි. ඊළඟට ඔව් ගෙන්නගත්ත බුරුමෙන් ගෙන්නගත්තු පොත්පතුයි ලංකාවෙන් ගෙන්නගත්ත වයි සසඳලා බලලා නියම බුදුදහම තේරවාදී බුදුදහම මොකක්ද කියලා පැහැදිලි කරගත්තා. මෙන්න මේක තමයි අනවරත රජතුමාගෙන් සිදු වුණු වැදගත්ම සේවය. අනික ලංකාවට බුදුදහම එව්වා. සිල්වත් භික්ෂුන් පිරිසක් එවලා ලංකාවේ බුදුදහම ඇති කරා. විජයබාහු රජුන් කාලේ. රයිට්. ඊළඟට දැන් සමහර වෙලාවට අහනවා මේ ලංකාවයි බුරුමේ අතර සම්බන්ධතාවයන්. හරි. මෙන්න මේ ලංකාවේ මහා පරාක්‍රම බාහු රජතුමා 1153 1186 රජ කළා. අපි අහලා තියෙනවා ලංකාවේ මහා පරාක්‍රම බාහුතුමා. මේ පරාක්‍රම බාහු රජතුමා වෙළඳ කණ්ඩායමක් සමග ලංකාවේ කුමාරියක් යවවලු කාම්බෝජ රටට. හරි. දැන් ඒ කාලේ රජුරුන්ට එහෙම මේනියක් තිබුණානේ. දැන් ලංකාවේ රජ කෙනෙක් දැන් ඒක නීතියක් තිබුණා. රජ කෙනෙක් මේ අභිෂේක ලබන්න නම් රජ පෙළපතකම කුමාරියෙක් විවාහ කරගෙන ඉන්න ඕන. දැන් ඒකනේ අරයට වැරදුනේ කාටද අපේ අශෝක සාලියට. සාලිය කුමාරයාට වැරදුනේ. හරි. ඉතින් ඒ වගේ ඉතින් ලංකාවේ රජවරු හුඟක් කලාවට කරේ ඔය කාම්බෝජෙන් අර මෙහෙන් ලස්සන කාන්තාව ගෙනල්ලා විවාහ කරගන්නවා. ළමයි ඉන්දියාවේ රජ පෙළපත් වලින් ගෙන්නගෙන විවාහ කරගන්නවා. දැන් මේ අන්න ඒ වගේකට මේ කාම්බෝජ රජතුමාගෙන් පණිවිඩයක් එන්න ඇති ලංකාවේ කුමාරියක් එවන්න කියලා රජ පෙළපති කුමාරියක්. දැන් ඔන්න වෙළඳ කණ්ඩායමක් සමග කවුද මහා පරාක්‍රම බාහු රජතුමා කාලේ කුමාරියක් යවුවා කාම්බෝජයට. මේ කාම්බෝජයට යනකොට දැන් මියන්මාරය අරහන යන්න තියෙන්නේ. මියන්මාරය අරහා යනකොට මියන්මාරයෙන් මේ වෙළඳ පිරිසට කුමාරියට කරදර සිදු වුණාලු. කරදර සිදු වුණයි කියලා මහා පරාක්‍රම බාහු රජුක මොකද කරේ? ඇමතියෙක් යවලා යුද්ධ කරා. හරි. යුද්ධ කරා මේකට යවුවේ ඒක නම් දන්නේ ඒ කාලේ නැව් වලින් අර මෙන්න යන්නේ නේද? කියන්නේ නැදදි කියන්නේ මාර්ගය යද්දිද? නෑ ඒ රට හරහා යද්දි වෙන්නේ නැති. රට හරහා දැන් මියන්මාරේ අපි දැක්කනේ නේද? ලංකාවෙන් ගිය සමහරට ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් එහෙම තමයි යවෙන්නේ හුඟක් වෙලාවට. කාම්බෝජයට. මියන්මාරේ අපි දැක්කනේ කාම්බෝජයත් ඒ කිට්ටුවනේ තියෙන්නේ. හරි මැප් එකේ ඔය මෙයාට අපි බැලුවේ නේ. මියන්මාරේදී. ඊට පස්සේ මොකද කරේ? දෙවනගල අපේ තියෙන දෙවනගල ශිලාලිපියක් කියන ඒකට අනුව අපේ මේකට යවුවා කිත් නුවරගල් කියලා හොඳ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් හිටියා. හරි. කිත් නුවරගල්. මිනිහා යවුවා. සෙනගත් මේ හමුදා කණ්ඩායක් එක. යවපුවාම මිනිහා ගිහිල්ලා බුරුමේ
කිසුමිය එහෙම නැත්නම් බැසෙයින් කියන ප්‍රදේශය යටත් කරගත්තා. යටත් කරගෙන කිව්වා අද ඉඳලා අවුරුදු පත අපිට කප්පම් ගෙවන්න ඕන කියලා. හරි. කප්පම් ගෙවන්න ඕන කියලා. මහා පරාක්‍රම රජුගේ කාලේ ඒකනේ කියන්නේ ලංකාව විතර හරි ප්‍රබල රාජ්‍යයක් වෙලා තිබුණේ. හරිද? ඊට පස්සේ හැබැයි එහෙම කිව්වට මොකද දැන් දෙරටේම ඉන්නවනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරගෙන මේ ලංකාවේ රජුරුවත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නේ निराකරණයකට පත් කරගත්තයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. හරි. දැන් ඔන්න මේ දැන් ඔය ලංකාවයි මියන්මාරය අතර සම්බන්ධතාව. ඒ පළවෙනි සම්බන්ධතාවය මොකද්ද? විජයබාහු කාලේ ඔව් පොත්පත් වලට ඉස්සෙල්ලා මියන්මාරයෙන් සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩමවලා ලංකාවේ උපසම්පදාව ඇති කරගත්තා. එතකොට දෙවෙනි අවස්ථාව මොකද්ද අපි සඳහන් කරනවා? පරාක්‍රම බාහු රජුගේ කාලේ අර මේ වෙනද කණ්ඩායමක් එක්ක මේ කාම්බෝජයට ගිහපු කුමරියකට අතවර සිදුුණයි කියලා කරදර සිදුුණයි කියලා කිට් නුවර්ගල් සෙනවියා යවලා ඒකේ බුරුමේ මේ බැසෙයින් කියලා ඒ ප්‍රදේශය යටත් කරගෙන කප්පම් ගෙවීමට පත් කරගත්තා. නමුත් භික්ෂුන් වහන්සේලා කතා බහ කරලා මේ ප්‍රශ්නේ විසඳගත්තා. දැන් මේ ඊට පස්සේ තව මේ අවස්ථාව තමයි මහා පරාක්‍රම බෞද්ධ ලංකාවේ අපි බුදුදහම උගත් දියුණු වුණා. මේ කාලේ මේ බුරුමේ ඔය බුදුදහම දියුණු වෙනකොට අපේ මේ කොහෙද අපේ තියුණු බෞද්ධ මධ්‍යස්ථානය? මහා විහාරය. මහා විහාරය කියන්නේ කොහෙද? අනුරාධපුරේ. අනුරාධපුරේ මිහිඳු මහරහතන් වහන්සේ අතුරු කරපු මහා විහාරය. එතකොට මෙන්න මේකට ආවා බුරුමේ හිටපු සංඝනායක උත්තර ජීව. හරි? උත්තර ජීව කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුයි චප්පට කියලා මහ ප්‍රාණචාර්ය අල්පයන්න පයන්නට යන චප්පට කියලා සාමණේරයන් වහන්සේ දෙනමක් වැඩම කරා ලංකාවට. කවුද මේ මහා පරාක්‍රම බාහු රජුන් කාලේ. ඊට පස්සේ මේ උත්තර ජීව සංඝනායක ස්වාමීන් වහන්සේ ටික කාලයක් ඉඳලා ආපහු බුරුමේට වැඩම කරා. නමුත් අර සාමණේරයන් වහන්සේ මොකද කරේ? සාමණේරයන් වහන්සේ මෙහෙම උපසම්පදාව ලැබලා ලංකාවේ උපසම්පදාව ලැබලා මහා විහාරයේදී ධර්මය අධ්‍යයනය කරා. හරි. ධර්මය අධ්‍යයනය කරලා අන්තිමේට මේ චප්පට ස්වාමීන් වහන්සේ සද්ධම්ම ජෝතිපාල කියලා උපාධියකුත් ලැබුවා මහා විහාරයෙන්. හරි. එතකොට මේ ගෞරව නාම උපාධිය කියලා අපි කතා දාන කරාට ගෞරව නාම සද්ධම්ම ජෝතිපාල. ඒ කියන්නේ මේ මහා විහාරය බලන්නේ ඒ කාලේ ජාත්‍යන්තරව පිළිගත් බෞද්ධ මධ්‍යස්ථානයක් කියන්නේ විශ්වවිද්‍යාලයක්ම තමයි. ඊට පස්සේ දැන් මේ සද්ධම්ම ජෝතිපාල කියන උපාධිය ලැබලා මේ චප්පට ස්වාමීන් වහන්සේ තාම්‍රලිප්ති වාසී සීවලේ, කාම්බෝජ වාසී කාමලින්ද, කාංචිපුර වාසී ආනන්ද, ලංකා වාසී රාහුල කියන මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ආපහු වැඩම කරා මියන්මාරයට. හරි. මියන්මාරයට වැඩම කරපුවාම මේ චප්පට ස්වාමීන් වහන්සේගේ මතය උනේ ලංකාවේ උපසම්පදාව තමයි හුඟක් උසස්. ඒත් මියන්මාරෙත් ඒ වෙනකොට උපසම්පදාව තිබුණා. නමුත් මේ චප්පට තෙරුන් වහන්සේ කිව්වා මේ ලංකාවේ උපසම්පදාව තමයි උසස් කියලා. අර උත්තර ජීව ස්වාමීන් වහන්සේගේ නරපති සිත්තුහු කියලා රජ කෙනෙක් හිටියා. ඒ හිටපු රජුරෝ. උත්තර ජීව නායක හාමුදුරුවන්ගෙන වේ නරපති සිතු කියන රජුරුවන්ගේ අනුග්‍රහයෙන් එහෙ ලංකාවේ උපසම්පදාව ඇති කරා. ඒ කියන්නේ දැන් උපසම්පදා වෙලා හිටපු එහෙ භික්ෂූන් වහන්සේලා නැවතත් උපසම්පදා වුණා ලංකාවේ
උපසම්පදාව ලබා ගත්තා. එතකොට උපසම්පදාව වෙන්න හිටපු සාමණේරයන් වහන්සේලාත් උපසම්පදාව ලබා ගත්තා. මෙන්න මේ කාලේ මේකත් වැදගත් සිද්ධියක්. සීහල සංඝ දැන් අර උපසම්පදාව ලංකාවෙන් ගියපු උපසම්පදාව ලබාගත් භික්ෂුන් වහන්සේලා සීහල සංඝ කියලා නිකායක් විදියට ප්‍රසිද්ධ වුණා. එතකොට සමහරව අර දැන් මියන්මාරයේ උපසම්පදාව ලබාගෙන හිටපු භික්ෂුන් වහන්සේලා සමහරව අකමැති වුණා ලංකාවේ උපසම්පදාව ලබා ගන්න. ඒගොල්ල මරම්ම සංඝ කියලා නිකායක් බවට පත් වුණා. අන්න නිකාය දෙකක් ඇති වුණා. මොකද සීහල සංඝ සහ මරම්ම සංඝ. දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුළුවන්. සීහල සංඝ මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමේ ඇති වුණු සීහල සංඝ නිකාය ගැන විස්තරයක් කරන්න. ඒ වුණොත් අපි කොහොමද කරන්නේ කියන්න බලන්න. සීහල සංඝ ඇති වුණේ කොහොමද? උත්තරජීව ස්වාමීන් වහන්සේ සමග ලංකාවට වැඩම කරපු චප්පට සාමණේරයන් වහන්සේ මේ ලංකාවේදී උපසම්පදා වෙලා මහා විහාරයේ ධර්මයේ ඉගෙනගෙන සද්ධම්ම ජෝතිපාල කියන උපාධිය ලබාගෙන ආපහු එරටට වැඩම කරා තව භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක. එතකොට අන්න ඒ වැඩම කරලා ලංකාවේ පවතින උපසම්පදා උසස් කියන අදහස දීලා ඒ උත්තරජීව කියන මහානායක හාමුදුරුවන්ගේ නරපති සිතු කියන රජතුමාගේ අනුග්‍රහයෙන් නැවතත් උපසම්පදාව ඇති කරා ලංකාවේ උපසම්පදාව. ඒකට කැමති වෙලා උපසම්පදා වෙච්ච භික්ෂූන් පිරිස සීහල සංඝ නමින් ප්‍රසිද්ධ වුණා. හරි. අනේ ඒ සමාජයට අහන්න පුළුවන් ඈ. මරම්ම සංඝ.